ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද ගොඩ දවසකට පස්සේ තමයි වීඩියෝ එකක් කරන්න ලෑස්ති වුණේ. කාලෙකින් වීඩියෝ එකක් කරන්න හම්බුනේ නෑනේ. ඇත්තටම වීඩියෝ ක්ලිප්ස් ගොඩක් අරගෙන තිබුණත් ඒවා එඩිට් කරන්නවත් අප්ලෝඩ් කරන්නවත් අවස්ථාවක් හම්බුන්නේ නෑ. ඉතින් කවදාවත් තමන් ආසාවෙන් කරන වැඩක් මොනම හේතුවක් නිසාවත් කල් දාන්න එපා. ඒකට හොඳම උදාහරණයක් තමයි මගේ channel එක. මමත් දවසින් දවස හෙට කරනවා නෑ ඊළඟ දවසේ කරනවා කියලා ওই විදිහට කල් දදා ඉඳලා සෑහෙන කාලෙකින් වීඩියෝ එකක් කළේ නෑ. ඒ නිසාම අද මම හිතුවා උදේ නැගිටපු ගමන් පුංචි වීඩියෝ එකක් හරි ඔයාලා එක්ක ෂෙයා කරගන්නවා කියලා. අද සෙනසුරාදා උදේ දවසක්. සෙනසුරාදාට ඉතින් චුට්ටක් විතර පරක් වෙලා නැගිටින්න පුළුවන්. ඒ නැගිටලා බොහොම සරල උදේ කෑම වේලක් තමයි හදාගන්නේ. ඒ කෑම වේල හදන ගමන් මට හිතුණා අද වීඩියෝ එකක් කරන්න ඕනෙමයි කියලා. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ අපි හැමදාම උදේට නැගිටිනකොට ගෘහණියක් හැටියට, මවක් හැටියට, එහෙම නැත්නම් බිරිඳක් හැටියට ඉස්සලාම අපිට එන්න සිද්ධ වෙන්නේ අපේ කුස්සියට. මූණ චුට්ටක් හොදගෙන කරගෙන අපි කුස්සියට එනවනේ වැඩ කරන්න. ඉතින් එහෙම එන වෙලාවල් වලට අපේ කුස්සිය ලස්සනට පිළිවෙලට පිරිසිදුවට තිබ්බොත් තමයි අපිට වැඩ කරන්න ආස හිතෙන්නේ. ඒක නිසා පුළුවන් හැම වෙලාවෙම අපි රැට නිින්දට යන්න කලින් අපේ මුළුතැන්ගේ පිරිසිදු කරලා නිදා ගන්න ඕනේ. හොඳට හිතලා බලන්න. බැරි වෙලාවක්වත් අසනීපයක් නිසා හරි අපි රැට අස් නොකර නිදාගත්තා කියලා කුස්සිය උදේට නැගිටිනකොට කොහොම තියෙයිද? ඕම් බලන්නකො ඉතින්. තනි අතින් වීඩියෝ කරන්න ගිහින් මගේ පාන් චුට්ටක් කර වෙලා තියෙනවා. ඒක නිසා පුළුවන් හැම වෙලාවකම හැම රැයකම ඔයාගේ කුස්සිය පිරිසිදු කරලා නිදා ගන්න. හොඳට අස්පස් කරලා පිරිසිදු කරලා දවසේ පාවිච්චි කරපු සර්වියට් ටික එහෙම හොදලා කරලා තිබ්බාම උදේට ආසාවෙන් කුස්සියට එන්න පුළුවන්. එහෙම දවසට මම නම් ඇඳෙන් බහින්නෙත් හරිම ආසාවෙන්. එතකොට එන හැඟීම ඒක නිකන් විස්තර කරන්න පුළුවන් හැඟීමක් නෙමෙයි. හරියට අපි පොතක් ඇතුලේ ජීවත් වෙනවා වගේ. උදේම නැගිටලා කුස්සියට ඇවිල්ලා කෑම බීම හදනවා. පිළිවෙලට භාජන ටික දකිනකොට කුණු දූවිලින් තොරව කුස්සිය තියනකොට ඇත්තටම ආසයි. කුස්සිය විතරක් නෙමෙයි. ගේ හැම තැනකම පිළිවෙලක් පිරිසිදුකමක් තියනවා නම් ඇත්තටම වැඩ කරන්න ආසයි. ගොඩක් වෙලාවට ගොඩක් අය හිතන්නේ මට අරක නෑ මේක නෑ අඩුපාඩු ඒ වගේ දේවල් තමයි. සර්ව සම්පූර්ණවම හැමදේම තියෙන මිනිස්සු වගේම හැමදේම අඩු වැඩියෙන් ලැබෙන අයත් ඉන්නවනේ. ඒක නිසා තමන් ළඟ තියෙන දේවල් මොනවද? ඒවා සතුටින් පිළිවෙලකට පාවිච්චි කරනකොට ඇත්තටම ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. කෑමක් බීමක් හදනවා විතරක් නෙමෙයි. ඒවා පුංචියට හරි ලස්සනකට ගෙදර අයට පිළිගන්නවම ඒක අපිටත් සතුටුයි. ඒක කෑම කන අයටත් සතුටුයි. ඒ තුලින් මාර තෘප්තියක් ලැබෙනවා. ඉතින් අපි කරන දේවල්, අපි හිතන දේවල් තමයි ආපසු අපිටම ලැබෙන්නේ. අපි සතුටින් ඉන්නවා නම් ඒ සතුටම ආපහු අපිට ලැබෙනවා. උදේම නැගිටලා උදේ කෑම වේල සතුටින් හදනවා කියන්නේ ගොඩක් වෙලාවට අපේ දවසම සුබයි. ඒක නිසා උදේවරුව ගත කරන එක ඇත්තටම හරිම සැහැල්ලුවෙන් සතුටින් ගත කරන්න ඕනේ. එහෙම ගත කරන්න නම් ඇත්තටම රාත්‍රියට නිින්දට කලින් පුළුවන් නම් කුස්සිය විතරක් නෙමෙයි මුළු ගෙදරම පිරිසිදු කරලා නිදා ගන්න එක තමයි හොඳ. ඉතින් ඊට පස්සේ හැමදාම පුළුවන් වෙලාවට පුංචි වීඩියෝ එකකින් හරි ඔයාලා අතරට එන්න හිතාගෙන ඉන්නවා. මගේ වීඩියෝ එක බලලා මගේ channel එක like කරන්න, කමෙන්ට් එකකුත් දාන්න, ඒ වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා. අද වීඩියෝ එක ටිකක් දුරට කරගෙන යනකොට මට මගේ දුව ඇවිල්ලා
වීඩියෝ කරන්න උදව් කරා. නැත්නම් ඉතින් තනි අතින් කරන්න හරි අමාරුයි. කෑම වේලක් වුණත් හදනකොට සමහර වෙලාවට පුංචි පුංචි අඩුපාඩුකම් තියෙනවනේ. පේනවනේ. එග් එක හදනකොට මට අද ගම්බිරිස් කුඩුත් ඉවර වෙලා. ඒත් ඉතින් ඕක අපි තියෙන විදියට හදලා ගත්තාම ඒක රසවත් කරගන්න පුළුවන්. ඒ වගේම ලස්සනට පිළිගන්නපුවාම ඕකට ගම්බිරිස් කුඩු චුට්ටක් මදි කියලා ඒකේ රසයේ අඩුවක් වෙන්නේ නැහැ. ගොඩාක් දවස්වලට අපි උදේ ආහාරය ටිකක් මේ වගේ සැහැල්ලුවෙන් තමා ගන්න බලන්නේ. ඉතින් ඔයාලට මම ආයෙත් කියනවා පිරිසිදුකම, පිළිවෙල ඒ දේවල් තියාගන්න ඇත්තටම සල්ලිම විතරක් නෙමෙයි ඕනේ. තියෙන පුංචි පුංචි භාජන උනත් පිරිසිදු කරලා පිළිවෙලකට තියාගන්න ඕනේ. තමන් ආස හිතන විදිහට තමන්ගේ කුස්සිය තියාගන්න ඕනේ. මල් පැලයක් තියාගෙන. ඒ වගේම ඔය සර්වියට් අතපිහ දාන රෙදි කෑලි ඒවා නිතරම පිරිසිදු කරන්න ඕනේ. නැත්නම් ඒවයින් එන දුගඳ හින්දා තමා ගොඩක් කලාවට කුස්සියක් අපිරිසිදු වෙන්නේ. මං හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකට කැමති වෙන්නේ නැති කියලා. ඉතින් අපි ආයෙත් පුංචි වීඩියෝ එකකින් හරි හම්බෙමු. හැමෝටම සුබ දවසක්. මං හිතනවා අද වීඩියෝ එකට ඔයාලා කැමති වෙයි කියලා.